2020 සිට 24 දක්වා වසර 5ක කාලය තුළ ජලජ ජෛව තාක්ෂණය විෂයෙහි කාර්යසාධනය අඛණ්ඩ වර්ධනයක් පෙන්වලා තිබුණා. නමුත් සමත් ප්‍රතිශතය 65% සිට 79% දක්වා ඉහළ යාමෙන් සිසුන්ගේ විෂය අවබෝධය සහ ඉගෙනීම් ප්‍රතිඵල වැඩි වී ඇති බව පැහැදිලිව පේනවා. නමුත් එයට සමගම විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගේ ප්‍රතිශතයද 18%ක් සහ 30%ක් දක්වා වර්ධනය වෙලා තියෙන බව මේ වර්ෂයන් තුළ පේනවා. අසමත් ප්‍රතිශතය 35% සිට 21% දක්වා අඩුවීම ජලජ පරිසර අධ්‍යයනය හා නව ජෛව තාක්ෂණික සංකල්ප විෂය නිර්දේශයට ඇතුළත් වීමේ ඵලදායීතාව පෙන්වනවා. සමස්ත වශයෙන් ජලජ ජෛව තාක්ෂණය විෂය අනාගත ජෛව විද්‍යාත්මක හා පාරිසරික අධ්‍යයනය සඳහා ශක්තිමත් පදනමක් සපයන විෂයක් ලෙස වර්ධනය වෙමින් පවතින බව මෙම සංඛ්‍යාත දත්ත මගින් නිරූපණය කෙරෙනවා.